as Zahira College. Weekly News. आइबोवन ඔබ එක්වී සිටින්නේ ගම්පල සහිරා ජාතික පාසලේ සතියේ ප්‍රවෘත්ති විකාශය සමගයි. මාධ්‍ය ඒකකයේ වෙනුවෙන් වාර්තාකරණයෙන් මම හයා රිමාස්. මුලින්ම අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙතයි. මුස්ලිම් නව වසර පාසලේදී අති උත්කර්ෂවත් අන්දමින් සැමරේ. විශේෂ ගුරු රැස්වීමක් සාර්ථකව පැවැත්වේ. එළමෙන ආචාර්ය බදුද්දීන් අනුස්මරණයේ දින වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් සූදානම් කෙරේ. පෙර පාසල් අංශයේ විශේෂ දෙමව්පිය රැස්වීම මහ්මූද් ශාලාවේදී. ස්ක්‍රැබල් සමාජයේ මගින් සිසුන් සඳහා සුළු කෑම අලෙවිසලක් සංවිධානය කෙරේ. උසස් පෙළ වාණිජ්‍ය අංශයේ සිසුන් සඳහා විශේෂ සම්මන්ත්‍රණ මාලාවක් ආරම්භ වේ. ලියෝ සමාජයේ හරහා අනාථ නිවාසයක් වෙනුවෙන් සමාජ සුබ සාධන වැඩසටහනක්. මාර්ග ආරක්ෂණ සිසුන් වෙනුවෙන් වික්‍රමබාහු ජාතික පාසලේදී විශේෂ වැඩමුළුවක්. මධ්‍යම පළාත් බොක්සිං තරගාවලියේ සහිරා ක්‍රීඩකයන්ට ඓතිහාසික ජයග්‍රහණයක්. පාපන්දු තරගාවලියේ දෙවන ස්ථානය දිනාගත් සහිරා සිසුන් ඇගයීමට උපහාර උත්සවයක්. පළාත් මට්ටමේ චෙස් ක්‍රීඩා තරගාවලිය සඳහා සහිරා සිසුන් 10 දෙනෙකු සූදානම් වේ. දැන් විස්තරාත්මක පුවත්. හිජ්රි 1448 ඉස්ලාමීය නව වසර සැමරීම. හිජ්රි 1448 නව ඉස්ලාමීය වසර 2026 ජූනි මාස 17 වන දින ආරම්භ විය. මේ නිමිත්තෙන් පාසල් මට්ටමින් විවිධ වැඩසටහන් සංවිධානය කරන ලෙස අධ්‍යාපනය අමාත්‍යාංශය නියෝගය කර තිබූ අතර ඒ අනුව අප පාසලේද විශේෂ උදෑසන රැස්වීමක් සහ පන්ති මට්ටමින් සැමරුම් අති උත්කර්ෂවත් ලෙස පවත්වනු ලැබිය. උදෑසන රැස්වීමේදී විදුහල්පතිතුමා අදහස් දක්වමින් නව වසර සැමට සුබ වසරක් විය යුතු බවත් හදීස් දේශනාවල සඳහන් වන පරිදි සෑම දිනකම සෑම වසරකම අලුත් දේවල් ඉගෙන ගත යුතු බවත් පැහැදිලි කළේය. එලෙසම සිසුන් විසින් පන්ති මට්ටමින් මුහර්රම් උත්සවය ඉතා උත්කර්ෂවත් ලෙස සමරනු ලැබිය. විශේෂ ගුරු රැස්වීම පැවැත්වීම. මුහර්රම් දිනය නිමිත්තෙන් විශේෂ ගුරු රැස්වීමක් මුහර්රම් ආරම්භක දිනය වූ 2026 ජූනි 17 වන බදාදා දින පවත්වනු ලැබිය. මෙම රැස්වීම සඳහා මෞලවිතුමකු කැඳවා මුහර්රම් මාසයේ වැදගත්කම පිළිබඳ විශේෂ දේශනයක් පවත්වනු ලැබූ අතර ඉන් අනතුර නව වසර සාර්ථකව ආරම්භ කිරීම සඳහා පාසල් මට්ටමින් සහ පන්ති මට්ටමින් ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙල පිළිබඳ විදුහල්පතිතුමා විසින් පැහැදිලි විස්තරයක් ලබා දෙන ලදී. මෙහිදී පරිසරයේ සැකසීම, ලේඛන කටයුතු සහ ගුරුවරුන්ගේ කාර්යභාරයන් පිළිබඳ පැහැදිලි කර දෙනු ලැබිය. ආචාර්ය බදුද්දීන් මහ්මූද් අනුස්මරණ දින කටයුතු. ආචාර්ය බදුද්දීන් මහ්මූද් මහතාගේ අනුස්මරණ දිනය නිමිත්තෙන් විශේෂ තරඟාවලි පවත්වා ඉන් විශිෂ්ටම තරඟකරුවන් තෝරාපත් කර ගන්නා ලදී. එමෙන්ම 2026 ජූනි 25 වන දින පැවැත්වීමට නියමිත බදියුද්දීන් මහ්මූද් අනුස්මරණ දින උත්සවය සඳහා වන කටයුතු සංවිධායක කමිටුව විසින් මේ වන විටත් සූදානම් කරමින් පවතී. පාසල් අංශයේ දෙමව්පිය රැස්වීම 2026 ජූනි මාස 18 වන දින බ්‍රහස්පතින්දා අප සහිරා විද්‍යාලයේ පෙර පාසල් අංශයේ දෙමව්පිය රැස්වීම පන්ති මට්ටමින් මහ්මූද් ශාලාවේදී පැවැත්විනි. මෙම රැස්වීම මුල් සුන හොබවමින් එය මෙහෙවනු ලැබුවේ පෙර පාසල් අංශයේ භාර නියෝජ්‍ය විදුහල්පති TMF මූවි මහතා විසිනි. ස්ක්‍රැබල් සමාජයේ සුළු කෑම අලෙවිසල. ස්ක්‍රැබල් සමාජයේ මගින් සිසුන් සඳහා සුළු කෑම අලෙවිසල් සංවිධානය කර තිබූ අතර මේ සතියේ ජූනි 16, 17, 18 සහ 19 වන දිනවල ඒ අඛණ්ඩව පවත්වනු ලැබිය. උසස් පෙළ වාණිජ්‍ය අංශයේ සම්මන්ත්‍රණ මාලාව. එළමෙන අගෝස්තු මාසයේදී උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත 13 වන වාණිජ්‍ය ශ්‍රේණියේ සිසුන් සඳහා විශේෂ සම්මන්ත්‍රණ මාලාවක් සංවිධානය කර මේ වන විට පවත්වාගෙන යනු ලබයි. ලියෝ සමාජයේ සමාජ සුබ සාධන වැඩසටහන. වටදෙනිය ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන අනාථ නිවාසයක් සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ සමාජ සුබ සාධන වැඩසටහනක් ලියෝ සමාජයේ සිසුන් විසින් ස්වේච්ඡාවෙන්ම සංවිධානය කර ඇත. මෙම උදාර පුණ්‍ය කර්මය පසුගිය සිකුරාදා දින ඔවුන් විසින් යාමට නියමිතයි.
මෙම විශිෂ්ට කාර්ය අගය කරමින් විදුහල්පතිතුමා සහ සමගාමී විෂය බාහිර ක්‍රියාකාරකම් බාර නියෝජ්‍ය විදුහල්පතිතුමා ඇතුළු පිරිස සිසුන්ට තමන්ගේ ප්‍රශංසාව සහ සුබ පැතුම් එක් කරමින් ඔවුන් පිටත් කර හැරියහ. මාර්ග ආරක්ෂණ සිසුන් සඳහා විශේෂ වැඩමුළුව. මාර්ග ආරක්ෂණ සිසුන් සඳහා වන විශේෂ වැඩමුළුවක් 2026 ජූනි මාස 18 වන දින වික්‍රමබාහු ජාතික පාසලේදී පැවැත්විණි. ඒ සඳහා අප පාසලේ මාර්ග ආරක්ෂණ රාජකාරිවල නිරත වන සිසුන් 40ක් බාර ආචාර්ය ගරු MBM කාලිබ් මහතාගේ මඟ පෙන්වීම යටතේ සහභාගී වූහ. දැන් ක්‍රීඩා පුවත්. ගම්පල සහිරා විද්‍යාලයට කීර්තියක් අත්කර දුන් ඓතිහාසික බොක්සිං ජයග්‍රහණය. ගම්පල සහිරා විද්‍යාලයේ ක්‍රීඩා ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සලකුණු කර ඇත. ශ්‍රී ලංකා පාසල් බොක්සිං සංගමය සහ මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කළ 2026 මධ්‍යම පළාත් පාසල් බොක්සිං තරගාවලියේදී ප්‍රථම වතාවට සහිරා සිසුන් සිව් දෙනෙකු පදක්කම් දිනා ගැනීමට සමත් විය. මෙම තරගාවලිය 2026 ජූනි මාස 4 වන දින සිට 7 වන දින දක්වා මහනුවර ශාන්ත සිල්වස්ටර් විද්‍යාලීය බොක්සිං වලල්ලේදී පැවැත්විණි. පදක්කම්ලාභීන් රිදී පදක්කම් MAU ශරා, MHF රෙහානා, ලෝකඩ පදක්කම් MMA රහ්මාන්, MHF අයිනා. මෙම ඓතිහාසික ජයග්‍රහණය විද්‍යාලයට ඉමහත් ආඩම්බරයක් ගෙන දෙන සන්ධිස්ථානයක් වන අතර එය අපගේ තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කැපවීම, නොසැලෙන උත්සාහය සහ දැඩි අධිෂ්ඨානය මනාව පිළිබිඹු කරයි. තමන්ගේ නොනවතින වෙහෙස සහ මනාප මඟ පෙන්වීම වෙනුවෙන් බොක්සිං පුහුණුකරු DM නෞෂාද් මහතාට විශේෂ ඇගයීමක් පිරිනමනු ලබයි. එමෙන්ම තරගාවලිය පුරා කණ්ඩායම සමග රැඳී සිටමින් සහයෝගය දක්වූ බාර ආචාර්යිනී චානිකා රත්නායක මහත්මියටද කෘතඥතාව පළ කෙරේ. මීට අමතරව අවශ්‍ය පරිපාලනමය සහයෝගය සහ සම්බන්ධීකරණය සැපයූ නියෝජ්‍ය විදුහල්පති TMF මූවි මහතාටත් නායකත්වය දිරිගැන්වීම සහ මඟ පෙන්වීම ලබා දුන් විදුහල්පති අශ්ෂේක් මෂායිර් මහතාටත් විද්‍යාලීය විශේෂ උපහාරය හිමි වේ. පාපන්දු කණ්ඩායම ඇගයීමේ උපහාර උත්සවය. පළාත් මට්ටමින් සහ සමස්ත ලංකා පාසල් අතර පැවැත්වුණු පාපන්දු තරගාවලියේදී දෙවන ස්ථානය දිනාගත් අප සහිරා විද්‍යාලයේ සිසුන් ඇගයීමේ සඳහා වූ උපහාර උත්සවය පසුගිය සිකුරාදා දින මහමුද් ශාලාවේදී පැවැත්විණි. පළාත් චෙස් තරගාවලිය සඳහා සහිරා සිසුන් 10 දෙනෙක් ජූනි 19, 20 සහ 21 යන දිනයන්හි මාතලේ ආමිනා විද්‍යාලයේ සහ මාතල ශාන්ත තෝමස් විද්‍යාලයේ පවත්වනු ලබන පළාත් චෙස් තරගාවලිය සඳහා අප පාසල නියෝජනය කරමින් සිසුන් 10 දෙනෙකු සහභාගී වූහ. චෙස් සංගම බාර ආචාර්ය ගංගාසිරි බණ්ඩාර මහතාගේ මඟ පෙන්වීම යටතේ පාසලට ජයග්‍රහණය අත්කර දීමට තරගවදින අපේ කණ්ඩායමට විදුහල්පති ප්‍රමුඛ කාර්ය මණ්ඩලයෙන් උණුසුම් සුබ පැතුම් එක් කර සිටිය. අද දිනට අදාළ සතිපතා පුවත් විකාශය මෙයින් අවසන් වෙනවා. ගම්පල සහිරා මාධ්‍ය ඒකකයේ සමගින් රැඳී සිටි ඔබට ස්තුතියි. සුබ දවසක්.